මේකට ගන්නවා කෙලවල්ලා මාළු පෙරගත්තු ගොරක. හරි මෙතන වේලපු ගොරක තියෙනවා. ඊට පස්සේ කෙලවල්ලා මාළු තියෙනවා. එනසල් තියෙනවා. කළු ගම්මිරිස් තියෙනවා. කුරුදු කුඩු තියෙනවා. කරාඹු නැටි තියෙනවා. මේ ටික දාලා තමයි අපි අද මාළු එක හදන්නේ. මේක කල් තියාගන්න හදන මාළු එකක්. ගොඩක් අඳුරු පාටට හදන මාළු එකක්. හරි අපි හදලා බලමු කොහොමද මේක අද රස පාටට ගන්න කියලා. මේ වේලපු ගොරක තමයි මේ විදිහට පේස්ට් එකක් විදිහට අඹරගෙන තියෙන්නේ. උණු වතුර හොඳට පස්සලා උණු වතුර දාලා මේක මෙලෙක් වෙනකන් තම්බ ගන්න ඕන. එලා ඉවරනාට පස්සේ මේක ගලේ දාලා හොඳට අඹර ගන්න. ඊගාන්ට මේ පේස්ට් එකක් ගන්නට අඹර ගන්න ඕන. මේක තමයි අපි මාළු එකට දාන්නේ. තියෙන ගොරක පේස්ට් එක, ඉඟුරු, ගම්මිරිස්, කුරුඳු කුඩු මේ ටික දාලා එකට මික්ස් කරන්න ඕන හොඳට. එතකොට මේක උයනකොට මේකට වතුර දාන්නේ නැහැ. වතුර දාන්නේ නැතුව තමයි මේක උයන්න ඕන. පැය භාගයක් විතර බොහොම අඩු ගින්දරේ උයන්න ඕන. මේ කුළු බඩු ගන්න පුළුවන් මාවනැල්ලේ ෆුඩ් සිටි එක ඉස්සරහා තියෙන සොනි ස්පයිසි එකෙන්. සොනි ස්පයිසි එකෙන් ග්‍රෑම් 10 ඉඳලා තොග වශයෙන් උත් ගන්න පුළුවන්. ෂොප් එකට ඇවිල්ලා කුළු බඩු වල ක්වොලිටි එක ෆීල් කරලම ගන්න පුළුවන්. WhatsApp නම්බර් එකට කෝල් මැසේජ් කරලා ඔන්ලයින් ඕඩර් එක දාගන්න පුළුවන්. ගොල්ටි වල රසට හදපු කෙලවල්ලා මාළු එක. මේක ගම්මිරිසා ගොරක බදපු 3-5 එනසල් කුරුඳු කුළු බඩු හැම දෙයක්ම දාලා මාසයක් වුණත් කල් තියා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මෙන්න ඒක රසය එහෙම ගානට ඇඹුල් මේක තෙල් ටිකක් දාලා කල් තියා ගන්න පුළුවන් වෙන විදිහට වතුර දාලා නැහැ. වතුර හිඳෙනකම් උයලා තියෙන්නේ. ඒක නිසා මේක සෑහෙන කාලයක් තියා ගන්න පුළුවන්.
මේක මේ ජපානයට හදපු ඇඹුල් තියල් රසට හදපු මාළු කරි එකක්. එහෙනම් ගිහින් එන්න.